දිගෑරපු පේපර් ක්ලිප් එකක් උණු වතුරට දැම්මම ඒක නැවතත් ප්‍රකෘති තත්ත්වයටපත් වෙනවා කියලාවා දැනගෙන හිටියද මීට කලින්. හැබැයි ඉතින් මේ පේපර් ක්ලිප් එක රත් වෙද්දි මුල් ස්වරූපයටම පත් වෙන නයිට්‍රිනෝල් කියන ලෝහයෙන් හදලා තියෙන්නත් ඕනි. මේ ලෝහයටම තමයි මෙමරි මෙටල් කියලා කියන්නේ. බලමු එහෙනම් තවත් මේ වගේ සුපිරිම සයන්ස් එක්ස්පෙරිමන්ට්ස් විනාකිරි ටිකක් වාදනයකට දාලා ඒකට මස් කට්ටක් දාලා තියන්නකො රෑලි වෙනකන්. අවශ්‍ය නම් තවත් පැය කිහිපයක් රබර් වගේ මස් කට්ටක් වාට ලබා ගන්න පුළුවන්. මේක මරු ට්‍රික් එක. මේ දකින්න දේ බොරුවක් කියලා හිතෙනව නම් වා try කරලා බලන්න. අනිවාර්යෙන්ම එක චොක්ලට් කෑල්ලක් වැඩිපුර එනවම තමයි. මෙන්න මේ වගේ දිලිසෙන රිදී පාට බිත්තරයක් ලබා ගන්න ඔයාට මහා ලොකු දෙයක් කරන්න අවශ්‍ය නැහැ. බිත්තරයක් කළු වෙනකන් දැල්ලක් අල්ලලා ඒක වතුරට දාන්න. thank you හැමෝටම මෙන්න බලන්නකෝ ඉටිබන්දමක් නිමලා දැම්මත් ඒ දුම දිගේ ඒක නැවතත් දැල්වන්න පුළුවන් විදිය. මැජික් නම් නෙමේ මේවා සයන්ස්. ඉටිබන්දම නිවුණත් ඒ දුමේ අඩංගුයි දැවි නොගිය ඉටි වාෂ්ප. මේ වාෂ්පම තමයි දැල්ලට අවශ්‍ය ඉන්ධන සපයන්නේ. ඉතින් ඉටිබන්දම් ගැන කතා කරපු නිසා මේකත් මට පෙන්වන්නම හිතුණ යාළුවනේ. ඉටිබන්දමක් මැදින් කූරක් යවලා ඒක බැලන්ස් වෙන්න රඳවලා පත්තු කරන්න දෙපැත්තෙන් අපූර්ව සීසෝ එකක් වාට බලා ගන්න පුළුවන්. ගෙදරදිම පරිස්සමට කරගන්න පුළුවන් ලස්සන වැඩක් මේකත්. මාකපෙන් එකක් පිරිසිදු පීරිසියක් සහ වතුර ටිකක් විතරයි මෙතනදී අවශ්‍ය වෙන්නේ. මමත් try කරලා තියෙනවා මේක permanent marker එකකින් නම් නෙමෙයි white board මාකපෙන් එකක් මේකට යොදාගත්තොත් මරු. දියමන්ති කියන්නේ කාබන් පරමාණු වලින් හැදුණු පෘථිවියේ තියෙන පිරිසිදුම ද්‍රව්‍ය වුණාට මෙන්න බලන්න අධික තාපයට නිරාවරණය වුණාම මේ තාපය විසින් දියමන්ති අතුරුදහන් කරලා දාන හැටි. ඔයාලට මෙතන පේනවා ඇති බීකර් කීපයක්. හැබැයි මේවට vegetable oil පිරෙවුවාම ඇතුලේ තියෙන බීකර් අතුරුදහන් වෙනවා. එහෙනම් මමත් අතුරුදහන් වෙනවා යාළුවනේ මේක පෙන්නන ගමන්. අමතක කරන්න එපා ඉතින් වීඩියෝ එක ෂෙයා කරන්න. ඔයාගේ මිතුරන් අතරත් පරිස්සමට ඉන්න හැමෝම ඔයාලට ජයෙන් ජය.